ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ එන්ට්‍රස් එකට පුංචි සිරිපාද බලන්න යන්න. බලමු අපි කොහොමද ඒක ලස්සන කියලා. මම නම් මේ දෙවෙනි පාර එන්නේ. මම නම් පළවෙනි පාර. යනම් පළවෙනි පාර. මම පළවෙනි පාර ආවා යාළුවාගේක් එක්කන. මෙයා නම් මාව දාලා ආවේ පාර. අර දැන් මේක යන්න බෑනේ. කොහෙද? මේ තියෙන්නේ ඇල්ලරොක් එක කියලා. මේ තියෙන්නේ ඇල්ලරොක් එක ඉස්සරහින් අපිට පේන. ලස්සන දැන් නම් ඉස්සරට වඩා නම් දැන් හැදිලා තියෙන ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ මම මුලින් එනකොට නම් මෙච්චර දියුණු නැතිුන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ කඩ තිබුණේ නැහැ. දැන් නම් ටිකක් දියුණු වෙනස්ද? උන්චිල්ලාවත් ඉන්නේ මේකේ. බලමු. අපි දැන් ඉස්සරට ගිහලා බලමු කොහොමද කියලා. මෙයා උන්චිල්ලා පදින්න යනවා වගේ අද. හරි. එහෙනම් අපි ඉස්සරට ගිහලා බලමු කොහොමද ලස්සන කියලා. ගයිස් කවුරු මේක යන්න බලන්න ඉන්නවා නම් බලන්න ප්‍රයිස් සෙට් එක තියෙනවා මේක දාලා සිංගල් තියෙනවා ඔරිජිනල් ලෝකල් ගණන් තියෙනවා කපල්ලට ඔරිජිනල් තියෙනවා ලෝකල් තියෙනවා ගණන් ටික ඊට පස්සේ ඔයගොල්ලන්ට දුමම් මාරු කරනවා නම් ඒකට ගාන ෆොටෝ ගැප් එක ගාන ඊට පස්සේ ඩ්‍රෝන් වීඩියෝ ෂොට් එක තියෙනවා ඒ ඔක්කොම ගණන් ටික තියෙනවා 10000ක් විතර සාමාන්‍යයෙන් රුපියල් 10000ක් 12000ක් විතර ගානකින් තමයි ඔයගොල්ලන්ට මේකේ අද්දකින් ගන්න පුළුවන් guys මාරම ලස්සන view එකක් තියෙනවා මේ පැත්තෙන් ඇලරොක් දැන් ගිරීම පේනවා මොකක්ද අපි දැන් ගියදන වලට පේනදී කොඹල්ලෙල මහානේ වුණා අසපුව පේනවා අතෙන් දුරී ඒක ඇත්තටම සුපිරි මාර ලස්සන view එකක් guys ඔයාලට මෙන්න මේ පාලමෙන් යන්න පුළුවන් මේක තමයි දැන් ටිකට් එකක් ගන්නවා මේ පාලමෙන් යන්න පුළුවන් ඔයාලට මේකෙන් උඩට යන්න පුළුවන් එහෙම නැත්නම් මේ normal පඩිපෙලෙන් යන්න පුළුවන් අපිට normal පඩිපෙලෙන් යන්න guys කන්ද උඩට නැග්ගා වාගේ හැංගීම කියන්න මට දැන් චුට්ටක් මහන්සි මට කොහොමද මේ ෆීලිං එක මට මහන්සිය කොහෙන් යනවද දන්නේ නැහැ මේකේ ලස්සන දැක්කට පස්සේ ඒ තරම් ලස්සනයි තාතන්ට යන්නත් ඕනේ කොතනද අතන්ට අපි අතන්ට යන්න ඕනේ අපි දැන් එතනත් ලස්සන view එකක් තියෙන්නේ මෙහෙමයි අපි යන් එතනට මේ මෙතන වාඩි කොහොම කිව්වේ යන්නම් බෑයි කියලා එහා පැත්තට පොඩ්ඩක් අමාරුයි කියලා එන්නේ මේ කන්දෙන් එහා පැත්තට යන්න ඕනේ හොඳේ මේ කන්දෙන් එහා පැත්තට යන්න මං කිව්වා අමාරුයි යන්න බෑ යන්න ඕනේ කිව්වා මේ බලන්න බඩ ගන්නවා දැන් එන අමාරුවෙන් යන්නේ දැන් මේ කන්ද ටික බොහොම යත් එන්නකො මේ හරියට ඇවිල්ලා බලන්න ඇවිල්ලා බලන්න මේ හරියට ඔයාලට මොකද්ද කියන්නේ ඉතින් මොනවක්වත් හිතෙන්නේ නැහැ මොකක්ද හිතෙන්නේ කියන්නේ මොන මේ වෙලාවේ මේක ඉක්මනට නැගලා ඉවර කරගන්න ඕනේ guys එන අමාරුවෙන් යන්නේ හරි guys අන්තිමේදී ආවා සුපිරිම දැනකට ආවේ ඉංජිනේර පාස් එන අමාරුවෙන් අමාරුයි කියන්නේ ආයි මෙන්න මේ කන්ද නැස්සා ඊට පස්සේ මේ කන්ද නැග්ගා මේකට දැන් ආයි මෙතනට අර කන්ද හැබැයි අර කන්දට වඩා මෙතන කන්දට වඩා මේ කන්දේ තියෙන view එක සුපිරි මෙන්න මෙතන දුරින් පේනවා ඔයගොල්ලන්ට මම හිතන්නේ මේක මේ රාමනැල්ල වෙන්නේ දුරින් රාමනැල්ල කඩහැරෙන්න පේනවා මෙයා ට්‍රම්ප් මට කියලා වෙනසකුත් නැහැ මටත් මහන්සි පොඩ කාලෙකින් මේ වගේ ගන්න මාර හුලඟක් කවන්න විතර view එක නම් ලස්සනයි එහෙනම් guys අපි පුංචි සිරිපාදේ මෙතන ඉවර කරනවා අපි දැන් බහින්න ඕනේ බහින එක වීඩියෝ එක ගන්න ඊළඟට අපි යන් රාවණැල්ල බලන්න රාවණැල්ල වීඩියෝ එකේදී